මුලින්ම තමන්ගේ ෆෝන් එකේ Google එකට ලොග් වෙන්න. සර්ච් බාර් එක ගන්න. ඒතකොට ඒ සර්ච් බාර් එකේ ඔයාලට පෙන්නනවා ඔයාලගේ පාවිච්චි කරන කීබෝඩ් එක. තමන් පාවිච්චි කරන කීබෝඩ් එක වෙන්න පුළුවන් නැත්නම් හෙලකුරු එක වෙන්න පුළුවන්. ගොඩක් අය පාවිච්චි කරන්නේ හෙලකුරු එකනේ. හෙලකුරු එකේ ඉඳලා ඔයාලට පෙන්නනවා ඔයාලගේ අර හෙලකුරු එකේ ගෝලයක් තියෙන තැන හෝ නැත්නම් පල්ලෙහා කීබෝඩ් මාරු කරන තැන පෙන්නනවා. එතෙන්ට ගිහිල්ලා ඔයාලගේ කීබෝඩ් එක දාගන්න Samsung කීබෝඩ් කියන එකට. නැත්නම් ඔයාලගේ තියෙන කීබෝඩ් එකට දාන්න. ඒක සර්ච් බාර් එකේ පෙන්නනවා සමහරක් වෙලාවට. අර ලෝගෝ එකක් තියෙන එක වගේ පෙන්නනවා නැත්නම් කොහේ හරි කීබෝඩ් එක පෙන්නනවා. සෙටින් වල පෙන්නනවා. ඒක ඔබාගෙන හිටපුවාම මෙන්න මේ වගේ තමන්ගේ ෆෝන් එකේ තියෙන කීබෝඩ් වලට එනවා. ඒ කීබෝඩ් එකට ගිහිල්ලා language and type කියන එකට ගිහිල්ලා ඔයාලට එකතු කරන්න පුළුවන් නතුන් language. මම එකතු කරගෙන තියෙනවා කොරියන්, ජපනීස් වගේ එකතු කරගෙන තියෙනවා. ඉංග්‍රීසි වගේ සිංහල වගේ එකතු කරගෙන තියෙනවා. ඔයාලට පුළුවන් මේ විදිහට එකතු කරගෙන ඔයාලගේ කීබෝඩ් එක වෙනස් කරගන්න. ඊට පස්සේ තමන්ගේ කීබෝඩ් එකේ පෙන්නන්නේ මේ විදිහට කොරියන් ජපනීස් කීබෝඩ් එක. ඒ නිසා මේ විදිහට ඔයාලගේ කීබෝඩ් එක මාරු කරගන්න. ජපන් කීබෝඩ් එක මේ විදිහට පෙන්නනවා. ඔයාලගේ ඕනම සර්ච් බාර් එක ටයිප් කරපුවාම මේ විදිහට ලබා ගන්න පුළුවන්.